උත්තවේ මං අද යන්නේ මචං සිගරට් ගැන කතා කරන්න. සිගරට් ගැන කතා කරන්න කියන්නේ මම මේ උඹලට මේ මම බොන සිගරටුයි මෙහි තියෙන සිගරට් පෙට්ටි පෙන්වන්න නෙමෙයි. සිගරට් ගැන කතා කරන්නේ මචං අපේ අම්මයි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩුයි ළඟකදී නම් මචං හෙන කේස් එකක් දානවා මගේ සිගරට් වලට. දැන් සතියකට විතර කලින් මචං කෝල් එකක් අරගෙන අපේ අම්මා පොඩ්ඩක් අඬලා මේ අපි මැරෙන්නත් කලින් ඔබ මැරෙන්නද හදන්නේ කියලා පොඩ්ඩක් හැංගීම් බර වුණා. හරි මචං ඕනම අම්ම කෙනෙක් කැමති වෙන්නේ නැහැ තමන්ගේ ළමයා ලෙඩ වෙලා මැරෙනවා දකින්න. මෙහෙමයි මචං. හරිද? අපි මචං ඕකේ මුලට ගියාට පස්සේ උඹලා හිතපන් මිනිස්සෙක්ගේ ජීවිතේ බං පළවෙනි සිගරට් එක බොන්නේ තමන්ගේ සල්ලි වලින් අරන් නෙමෙයි. ඒ සිගරට් එක දෙන්නේ කවුරු හරි මචං. ඒ කියන්නේ කවුරු හරි දෙනවා මචං බීලා බලපන් කියලා. ඒක මචං එක්ක අපේ සම වයසේ අපිට වඩා ඇම්ඩන් කෙනෙක් එක්ක මචං අපේ සෙට් එකේ ඉන්න අපිත් එක්ක ඉන්න කවුරු හරි ලොකු අයියා කෙනෙක් තමයි දෙන්නේ මචං. අපි ගහන පළවෙනි සිගරට් එක මචං මෙහෙම ගත්තා ගාලා ඇත්තා ගාලා පිම්බා අර පපුවට පෙනහල්ලට අරගෙන අර මත් වෙනෝ කියලා කියන්නේ ඒකක් වෙන්නේ නැහැ මචං. හරිද? ඊට පස්සේ අර අපිට මේ සිගරට් එක දීපු ලොකු ඇම්ඩා හරි ලොකු අයියා හරි මචං කියන ඕම නෙමෙයි හුත්තෝ බොන්නේ ඇතුළට ගනින් ගාලා ඇද්දපන්. ඒ පළවෙනි පාර අදිද්දි මචං මෙහෙම පළවෙනි පාර ඇද්දගම ගාලා ඇද්දගම ගාලා ලොකු කැස්සක් කියනවා මචං. හරිද? ඔය කැස්සාවට පස්සේ අපි කියන අම්බෝ ඇති ඕන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපේ අර ලොකු අයියා හරි අපේ වයසේ අපිට වඩා ලොකු ඇම්ඩලා හරි මචං කියනවා මේ ඇදපන් දෙතුන් පාරක් ඇදපන් ඔකට පුරුදු වෙනවා කියලා. ඊට පස්සේ මචං අපිට අර මේ සිගරට් එක නැතුව බෑ එහෙම එකක් නැහැ. අපි පොඩි කාලේ මචං ඉස්සෙල්ලම සිගරට් එකක් බිව්වට පස්සේ පැය 7කට 8කට පස්සේ ගෙදර ගියත් මචං සබන් දදා අත හොදනවා කට ඇතුළට සබන් දා ගන්න හදනවා පේර ගහේ කොල කන්න හදනවා. අද චුයින්ග මැක්ස් ටොපි සිගරට් එක 65යි 110ක 120ක විතර කඩචෝරු විතරක් කාලා තියෙනවා මචං සිගරට් එකේ ගඳ යන්න. එහෙම පුරුදු වෙච්ච සිගරට් එක මචං ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ කොල්ලෝ සෙට් එක එකතු වුණාම කොහේ හරි අස්සක ගහන්න සිගරට් එක සිගරට් එක බෙදාගෙන පොඩි ආතල්ලයක් කොල්ලුවට දා ගන්නවා. පසු කාලීනව එහෙම ගියාට පස්සේ මචං හදා ගන්න තනියම රෑට එළියට බැලලා සිගරට් එකක් ගහන්න කියලා. ඒ යන සිගරට් එක මචං අපි දන්නේම නැතුව මචං අපේ මොලේ හැදෙනවලු නිකොටින් නැතුව අපේ ඩොපමීන් කියන අයියෝ මේ වීඩියෝ එක ගන්න ඇස්සේ මෙන්න මේ ගෙරි බල්ලෙක් කෙනා බම් මේ පාක් එකට මේ නාකි ඇත්ත බම් මෙහි අනුන්ගේ දේවල් මම හොයන්නේ දැන් මූත් ඇවිල්ලා මෙතනින් වඩනොත් එහෙම උදේනුත් සිගරට් ගෙන අහගමු යනෝ බල ඌ අත්තේ පොල් කඩන්නා වගේ වා අර පොල් අත්ත වල යන්නේ මචං අර මිනිස්සු පොල් අත්ත බල ඒ වගේ දැන් මූ මෙතනින් ගියා මෙතනින් දායිත් දැන් දාපම් බඩ ගහන පතයට නෑ ගියා මචං අපි ලකි හරිද කතා කරගෙන ඉඳි සිගරට් එක ඊට පස්සේ මචං අපි බං අර අපි හිතන්නේ අපි එකට ඇඩික්ට් වෙනවා කියලා. අපි මචං අර සිගරට් එක ගහන්න ගත්තට පස්සේ අපේ මොලේ අද අපි සතුටු වෙනකොට මචං අපේ අර හෝප් එකක් ඒ කියන්නේ අපි මොකක් හරි බලාපොරොත්තුවක් අත්විඳිද්දි මචං අපේ ඩොපමීන් කියන හෝමෝන් එකලු ශ්‍රාවය වෙන්නේ. අපේ මොලේ මචං නිකොටින් වලට හුරු වුණාම අපිට නිකන් හරි බෝරින් ගතියක් හරි මුස්පේන්තු ගතියක් එනවලු බං. ඒ මුස්පේන්තු ගතියත් එක්කම අපේ හිතට එන්නේ ගහමු සිගරට් එකක් ගහමු මුස්පේන්තු ගතිය යනකලා අපි සිගරට් එකක් ගහුවට පස්සේ අර මොලේ මචං ටෙම්පරරි යථා තත්ත්වයටපත් වෙනවලු. හරිද? ආයි එහෙම වුණාට පස්සේ නෝමල් තියනවා ඊට පස්සේ ආයි මුස්පේන්තුයි ඊට පස්සේ සිගරට් එකක් ගන්න ටෙම්පරරි ආයි සිගරට් එකක් ගන්න ඔහොම මචං ස්ටේට් තුනට යනවා. අපි දන්නේම නැතුව මචං අපි ඔකට ඇඩික්ට් වෙනවා. මම ගැන කිව්වොත් මචං දැන් මෙහෙමනේ. ඔය රටේ ඉන්න ගොඩක් කියුන් දැන නැති මොකක් හරි රට වේවා මචං. අද උඩ රට වේවා පහත රට වේවා කොහේ රටක එක සිගරට් එක විකුණන්න මන් දන්නේ තියෙන රටවලුත් ඇති. දැන් අපේ ලංකාවේ නම් මචං අපිට සිගරට් එකක් ගන්න වුණාම කඩේකට ගිහිල්ලා මචං සිගරට් එකක් ගත්ත දෙකක් ගත්ත ගැහුවනේ. මෙහි මචං සිගරට් එක විකුණන්නේ නැහනේ. පෙට්ටි ගණන් විකුණන්නේ. ඒ හින්දා මචං පෙට්ටියක් ගන්න නැතුව එක සිගරට් එකක් ගන්න විදියක් නැහැ. ඉතින් මචං පෙට්ටියක් ගත්තට පස්සේ පෙට්ටිය ළඟ තියෙනවා කියන්නේ ඔහේ ගැහෙනවා. හරිද? මට මචං මීට අවුරුදු දෙකක් එකහමාරකට කලින් මචං මගේ පපුවේ කේස් එකක් එනවා. අර පපුවේ තියෙනවලු මචං මට කියන්න තේරෙන්නේ මම දොස්තර කෙනෙක් නොවන හින්දා මොකද්ද මෙහෙම රවුමක් තියෙනවලු ඒකට ඇතුළට විස බීජයක් ගිහලලු මගේ සිගරට් බීම වැඩි වීමත් එක්ක පෙනහළු වලටත් එක්ක ආසාදනයක් කියලා මාව මචං වැටිලා මාව ඇම්බියුලන්ස් එකකින් අරන් ගිහලා එන සිද්ධියක් යනවා සිගරට් හින්දා ඒක රීසන් එක සිගරට් හැබැයි ඒ දැනත් මම බිව්වා ඊට පස්සේ බිව්වා බලට කියන්න මචං මම හරකෙක් වගේ බොන්න ගත්ත කවුරු හරි මට කෝල් කරොත් එහෙම මම හෙට යනවා කියන්නේ ගේ ඇතුළෙම මෙහෙට යනවා එහෙට යනවා මෙහෙට යනවා සිගරට් එකක් බිබී යන්නේ
ඒ සිගරට් එක කරනවා තව සිගරට් එකක්. හරිද? මම මේ වීඩියෝ එක කරන්නේ අද උදේ දැන් 12යි ගාන වෙලාව. ඊයේ රෑ මචං මට යාළුවෙක් කෝල් කරා. ඒ කෝල් එක ඇතුළෙත් මම සිගරට් 8ක් විතරක් බීලා පැයක් ඇතුළත. මම ඒක බීලා ඉල කල්පනා කරා තමුසට කන්ට්‍රෝල් කරගන්න බෑන් ඩිල්ෂන්. මොකද්ද මේකේ තේරුම කියලා. ඇත්ත මචං. අර මිනිස්සු කියනවා ඕක නවත්තපන් ඔය මොළ විකාරයක්ද මෙහෙමයි කියලා. මම හිතන්නේ මචං සිගරට් බොන මිනිස්සුන්ට එක නවත්ත ගන්න අමාරුයි. මං අහලා තියෙනවා මචං සිගරට් නවත්තන්න මිනිස්සුන්ට මාර ලොකු රීසන් එකක් ඕනලු. එක්ක Tamanට ළමයෙක් හම්බෙන්න ඕනලු. එක්ක මචං අපිට ලොකු ලෙඩක් හැදෙන්න ඕනලු එහෙම. හරිද? මං හිතනවා ඒත් මචං මම අද හිතාගත්තා මම විසින්ම මගේ මයින්ඩ් එක කන්ට්‍රෝල් කරන්න ඕන කියලා. උඹලා හල්තියෙත් දන්නේ නැහැ කතාවක් මචං කවුද කියලා තියෙනවා මන් දන්නේ නැහැ කවුද කියලා තියෙන්නේ කියලා කවුරු හරි ලොකු ඩයලොග්යක් කියලා තියෙන්නේ. ලංකාවේ එකෙන් නෙමෙයි. කවුරු හරි එකෙක් සිගරට් එකක් නවත්තනකොට තවත් තැන් 10ක 10 දෙනෙක් සිගරට් බොන එක පටන් ගන්නවලු. සමහරවිට මචං කොහේ හරි සිගරට් බොන එකෙක් නවත්තද්දි පටන් ගන්න 10 ඇතුළේ එකෙක් වෙන්නදී මමත් පටන් ගද්දි මම දැන් නවත්තන්න යනවා. එතකොට තව කොහේ හරි 10 දෙනෙක් පටන් ගනි. මට දුකයි මචං. මොකද දැන් මම නවත්තනවා කියන්නේ තව 10 දෙනෙක් පටන් ගන්න එපා. මං කියන්නේ මචං ඉස්සර හොඳ මාතල් එක ඕක මචං. ඉස්සර මචං අපි හිතාගෙන ඉන්න පොඩි කාලේ ඕලෙවල් කාලේම හිතනවා සිගරට් හොරාට බොන කාලේ හිතනවා අම්මට උඩු දවසක කාර් එකකින් බහැලා කාර් එකට හේත් වෙලා සිගරට් එකක් ගහනක මාර ගැම්ම කියලා. පිස්සුද බං සිගරට් බොන එකේ කොහොද ගැම්මක්. හරිද? දැන් ඔය දැන් ඉන්න පොඩි උන් එහෙම සිගරට් එක හොරාට ගහන උන් හිතන් ඇති දවසක සුදු ෂර්ට් එකක් ඇඳලා අත්තනවල වොච් එක දාලා වොච් එකට මෙහෙම සිගරට් එක තට්ටු කරලා මෙහෙම ගහන්න ඕන කියලා. සිගරට් බොන ගැන හෙන්නම මෝඩකමක් බං. ඔබට කියන්න අපේ ඇඟ මාර වීක් මචං. මගේ ඇඟ මට බයිසිකලයක් පැද ගන්න බෑ. පඩි පෙලක් වේගෙන් නැග ගන්න බෑ. හරිද? මට කෝච්චියට පරක්කු වෙලා තියෙද්දි මට දුවා ගන්න බෑ මචං. නිකන් අර ඇතුලේ තියෙන ටික එළියට එන්න වගේ මට දිව්වට පස්සේ. ඒක නවත්ත ගන්නත් බෑ මචං. හරිද? අර උඹල මාවෝයි මම ඔය TikTok එහෙම ලයිව් එකක් ආවම දකින ඇති මචං. අනේ මන් දෙක හරි විකාරයි. ඒක පුරුදු වෙලා. පුරුදු මචං. අපේ තියෙන නරක හැබිට්ස්. සිගරට් කියන්නේ හොඳ දෙයක් නෙමෙයි. දැන් මේ වීඩියෝ එක කරලා මේක ගහගෙන ඉන්න මේ සිගරට් එකත් මම පත්තු කරලා ගහනවා. ඒක වෙනම කතාවක්. ඒත් මම කන්ට්‍රෝල් කරනවා මචං. මොකද අපේ අම්මා කවදාවත් අරම කතා කරලා නැහැ මට. අපේ අම්මා කිව්ව ටික හරි අවුල් මචං. ඔච්චර බලාපොරොත්තු තියාගෙන උඹ මොකද්ද කරන්න හදන්නේ? අපි ජීවත් වෙලා ඉදුම මැරිලා යන්නද හදන්නේ පුතේ? අපිට ඔය දරා ගන්න පුළුවන්ද කියලා. ඇත්තටම මචං. උඹලා හිතපන් අපේ අම්මලා තාත්තලා කවදාවත් හිතන්නේ නැතුව ඇති මචං. අපි සිගරට් බොයි එහෙම කියලා පොඩි කාලේ කිරි දෙද්දී උකුලේ තියාගෙන. අනිත් එක මචං අපේ අම්මා මං වගේ වුණාට පොඩි කාලේ ආශ්‍රය කරන් දුන්නෙත් නැහැ. ඔව්. අපේ අම්මා මං වගේ උන් තමයි මට ආශ්‍රය කරන්න එපා කිව්වේ. දැන් මචං මං හිතන්නේ අපේ ගමේ එහෙම පොඩි උන් එහෙම මට මාව ආශ්‍රය කරන් දෙනකන් නෑ මං ගමට ගියා. තව එකක් මචං. කවදාවත් සිගරට් බොන්න නැති එකෙක්ට සිගරට් එකක් දික් කරන්න එපා. ඒක ඇවිල්ලා කරන්න තියෙන ඌට ලොකුම කැරි වැඩක්. බොන්න නැත්තම් එපා දෙන්න. අපිට එහෙම දුන්න හින්දායි අපි බොන්නේ. ඇත්තටම මම හිතන්නේ තමන්ගේ සල්ලි වලින් සිගරට් එක ගත්ත එකේ මේ ලෝකේ නැතුව ඇති බං. එක එක තියෙනවා මචං ෆ්ලේවර්ස්. දැන් ඔය කට්ටිය කියනවා මචං වේප් ගහවුවනම් හරි වේප් හොඳයි අරකට වඩා හොඳයි. මම නම් සිගරට් බොන්නේ මචං දුමටවත් ආතල් එකටවත් නෙමෙයි. මට බොන්න ඕන බං. නැත්තම් නිකන් ට්‍රැක පැනලා වගේ. හරි මුස්පේන්තුයි. නිකන් අර මේ කාල වතුර බොනවා කර බත් කාලේ වුණාට පස්සේ සිගරට් එකක් නැත්තම් බන් නිකන් අර කාලා නෑ වගේ. අර ඕකේ මචං හොඳම ආතල් එක තියෙන්නේ අපේ ඔය ඩොපමීන් කියන හෝමෝන් එක වැඩ කරන්නේ සිතුවිලි මතලුනේ. මම හරියටම දන්නේ නෑ. මමත් ඔය අහලා කියවලා කොහෙන් හරි අයිච්ච දේවල් කියන්නේ. උඹලා මේක ගලපගනින් කොහෙන් හරි මට හිතන විදිහට මං කියන්නම්. හරිද? දැන් මචං අපි ඔය සිගරට් එකක් ගහන්න නැතුව ටිකක් කරලා ඉද්දි දැන් අර මුස්පේන්තු ගතිය බ්‍රේන් එකට ඒ දැනෙනකොට මචං මේ අපි ගහද්දි නෙමෙයිලු ඩොපමීන් ශ්‍රාවය වෙන්න ගන්න. අපි සිගරට් එකක් ගහන්න යනවා කියලා හිතන මූමන්ට් එකේලු. අපි දැන් අර බත් කාලි ඉවර වෙනකොට මචං පුරුද්දක් විදියට සිගරට් එකක් ගහනවා ගියාම අපි බත් කාලි ඉවර වෙලා අත හොදද්දිමලු අපේ ඩොපමීන් ශ්‍රාවය වෙන්නේ. අයි බං අපේ මොලේ දන්නේ නැහැ අමුදන් සිගරට් එකක් ගහනවා කියලා. ඒ වගේ සීන් එකල්ලු. සිගරට් කියන එක මචං ක්‍රිස්තු පූර්ව 5000කට වඩා පරණයිලු. හරිද? මම මේ කෙල්ලෙක් යන එක දිහා බැලුවේ නැතුව මම මේක බලන් කතා කරන්නේ. කෙල්ලෙක් කිව්වට මචං 40 නෝටි ලයින් එකක් තියෙන්නේ. හරි. මෙතනක මම හරියට බැලුම් වලට අංගචාලනය කරන උඹලා හිතේම අවාගනි. කොණ්ඩේ මචං රතු කළා. කුඩයක් දාගෙන යන්නේ ෆෝන් එක ඔබ බෑග් එකක් පැත්තට දාලා සුදු පාටට රතු පාට ටෙඩි බේග් බඩේ එල්ලන් යනවා. කළු පාට ඇඳුමක් ඇඳලා නිල් පාට ජීන්ස් එකක් ඇඳලා. දකුණු පැත්තට වම් පැත්තට ගියේ. මේ පැත්තට යන්න. උඹලට පේන්නේ නැහැ. වෙනින්ද කලබල වෙන්න එපා. මේ
ඉතින් මචං සිගරට් ඔයාගෙන තියෙන මචන් ගැන සිගරට් තිබ්බ කියලා විශ්වාසයක් තියෙනවා මචන් මීට අවුදු 5000කට කලින්. ඊට පස්සේ 1880 දී තමයි මෙන්න මේ වගේ අර කම්මේ මේ කොළ වලින් හදන සිගරට් හදලා තියෙන්නේ. අන්න වෙන එකෙක් කෙනා මෙතනට මචං. අවුත් සිගරට් එකක් ගගා එන්න බෑ හොඳයි සුපිරි. ඊට පස්සේ කොහොම හරි 1880 දකවත මොකෙද දෙකෙක් බම් මට නම මතක නැහැ. මං සනිරුමල්ලට යන නම දාපමින ජේම්ස් මොන්න මොකද්ද ඔහම නම මෙන්න මෙතනින් දාපම් මල්ලි. ඔන්න ඌ තමයි මචං සිගරට් හදන්න මැෂින් එකක් හොයාගෙන තියෙන්නේ. මේ කම කොළ ඇතුළට මේ සිගරට් මේ පුරවන්න. ඊට පස්සේ තමයි මේවා ප්‍රචලිත වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඌට පින් සිද්ධ වෙන්නේ. ඕක තමයි කතාව. එහෙනම් මචං බයි බයි. සිගරට් බොන එක නවත්තපල්ලු උඹලත්. දැන් මම මචං නවත්තන්න හිතනවා වගේ උඹලත් දෙපන් මේක නවත්තන්න ඕන කියලා. උඹලත් නවත්තපන්. උඹලට ඕන නම් උඹල වීපන් මොන උත්තද